කොච්චර නිදාගන්න හැදුවත් නිවාඩු දවසේ හැමදාම වැඩට යන වෙලාවට ඇහැරෙනවනේ. ඉතින් කමක් නැහැ කියලා ඇහැරුණු වෙලාවේ මට හිතුණා මගේ ඇඳේ තියෙන බෙඩ් ෂීට් එකයි මම පොරවන ෂීට් එකයි කොට්ටුවට ටික ඔක්කොම හොදලා දැම්මොත් හොඳයි කියලා. ඉතින් කොහොම හරි කමක් නැහැ කියලා ඔන්න උදේම නැගිටලා මුලින්ම කරව්වේ මේ ටික හොදලා දාපු එක තමයි. ඉතින් ගොඩක් අමාරු හින්දා ඒ කියන්නේ බර වැඩි හින්දා මම හිතුවා වොෂින් මැෂින් එකේ හොදන්න. ඉතින් උදේම මගේ හස්බන්ඩ්ුත් නැගිටලා ඔන්න එයාත් කවදාවත් නැතුව මේ මට කෝල් කරනවා උදේම නැගිටලා. ඉතින් ඊපස්සේ අපි ඉතින් ගෙදර අයටත් කතා කරලා දැන් මේ වීඩියෝ එක කරන අතරමඟත් ගෙදර අයට කතා කරන ගමන් තමයි හිටියේ. ඉතින් මම ඒ ආස්සේ ඉතින් ඔය පොඩි පොඩි කෑලි වීඩියෝ කරගත්තා. මේ මම හැබැයි කලින්ම හස්බන්ඩ්ව දැනුවත් කරලා තිබ්බේ මේ මෙහෙම ව්ලොග් එකක් කරනවා කියලා. මොකද මේ අපේ හස්බන්ඩ්ගේ පිස්සු වැඩ තියෙනවනේ අන්න ඒ හින්දා. ඉතින් ඔන්න අපේ අම්මිත් ටිකක් පරක්කු වෙලා ජොයින් වුණා. මොකද අම්මිට නිින්ද ගිහිල්ලා. ඉතින් බෙඩ් ෂීට් හොදන අතරමැදදී මට මතක් වුණා අයියා එයාගේ අම්මට ගිෆ්ට් එකක් යවුවා. ඉතින් ඒක පෙන්නන්න කිව්වා. ඉතින් අම්මටත් සතුටුයි පුතාටත් සතුටුයි. ඉතින් ඒක තමයි මටත් වෙන්න ඕනේ. ඉතින් අපේ අම්මටත් හරි සන්තෝෂයි. ඉතින් එයාලා මෙහෙම hina වෙලා ඉන්නවා දකින්න එක තමා මම ප්‍රාර්ථනා කරපු දේ. මොකද මගේ හස්බන්ඩ් ගොඩාක් දුක් විඳපු කෙනෙක්. ඉතින් ඒ තිබ්බ ප්‍රශ්නත් එක්ක එයා දැන් මෙහෙම hina වෙලා ඉන්නවා දැක්කම එයාගේ අම්මයි තාත්තත් hinaලා සතුටින් ඉන්නවා. මමත් ඉන්නවා, මගේ අම්මත් ඉන්නවා, මගේ පවුලේ අයත් ඉන්නවා. ඉතින් මට ඒකම ඇති. ඒක තමයි තියෙන ලොකුම සන්තෝෂය. ඉතින් එයාලත් එක්ක කතා කරන අතරමැද ෂේප් එක ඔන්න මම කිරියකුත් හදාගත්තා. මොකද මේ නැගිට පැදුරෙමනේ. ඉතින් හරි නෑනේ. ඉතින් මූණ හොදගත්තා. මේ කිරි එකක් හදාගත්තා. ඊට පස්සේ ඒ වැඩ ටික ඉවර කරලා මම දැන් පැය දෙකක් විතර කෝල් කරා. පැය දෙකක් විතර කෝල් කරලා ඉවරලා නාන්න රෙඩි වෙනවා. ඉතින් ෂැම්පූ එහෙම කාමරේ ඇතුලේ තියාගෙන මොකද අපේ බාත් รู එකේ ඉඩ නැති හින්දා. ඉතින් නාලා ආවට පස්සේ මම සුපුරුදු පරිදි මගේ පැක් එක ගා ගන්න ගමන් තමයි ඉතින් මේකත් ඉතින් නිවාඩු දවසට විතරමයි ගන්න. ඉතින් අනිත් වෙලාවට ගන්න වෙලාව නැහැ. මොකද පාන්දර 1-2 වෙනවා වැඩ ඉවරලා ආවම. ඉතින් ඊට පස්සේ පෝෂය දාලා අනිත් අතට නිදා ගන්න එක තමයි කරන්නේ. ඉතින් මේ පැක් එක වෙරෙනකන් මට හිතුණා මගේ රෙදි රැක් එක අස් කරගන්න ඕනි කියලා. මේ මොකද ඒකත් සතියකට සැරයක් නැස් කරන. ඉතින් ඒකත් අස් කරලා ඉවරනාට පස්සේ ඔන්න අපි කතා කරා අපේ ලොකු අම්මලා ගෙදරට. මොකද ඒ චූටි බච්චෝ කැටියක් ඉන්නවා. ඔක්කොටම කතා කරා. අපි සාමාන්‍යයෙන් කොහෙවත් ඇවිදින්න යන්නේ නැත්නම් එයාලා ඔක්කොටම කතා කරනවා. ඒක තමයි අපි පුරුදු වෙලා ඉන්නේ. ඉතින් අපි කාවවත් අමතක කරලා නැහැ. ඊට පස්සේ අන්තිම වතාවට මට තිබ්බ මගේ ටවල් ටික හොදන්න. ඔන්න ඒ ටිකත් වුණාට පස්සේ මගේ හිතට හරිය සැනසීමයි. ඉතින් ටවල් ටික පොඩ්ඩක් බැල්කනි වේලෙන්න දාන යනවා තමයි මම මේ ලස්සන view එක දැක්කේ. ඊට පස්සේ තමයි මම ඉක්මන ෆෝන් එක අරන් ඇවිල්ලා මේකත් vlog එකට දාන්න ඕනේ කියලා හිතලා වීඩියෝ කරගත්තා. ඉතින් ඒක මට ලස්සනයි කියලා හිතුණා. මේ හැන්දෑවීර බැහැගෙන යන වෙලාවේ ඒක හරිය ලස්සන ෆොටෝ එකකුත් මට වැදුනා. මේක අපි කිචන් එකට පේන්නේ මෙන්න මේ විදිහට. මොකද අපේ කිචන් අපි ඉන්න තැනට එහා පැත්තේ පල්ලියක් තියෙනවා. ඉතින් ඒ වගේම මේ මම බත් කතක් කන්න තමයි ලෑස්ති උනේ. මේක මං ගෙදරදී මේ ජොලියට හදන කෑමක් මේ ලුණුයි සුදු ලුණුයි කර කරලා කන එක. ඒක අනේ මන් දන්නා මං ඒකට ඇයි කැමති කියලා. ඉතින් ඒක හදාගත්තා. ඊට පස්සේ බත් එකට අල ඊර හදපු අල තිබ්බ. ඒවත් දාගෙන ඉතින් කන ගමන් හිටියේ. ඒ ගමම ආයෙත් මට හිතුණා ඉතින් පොඩ්ඩක් ෆෝන් එක එළියට දාලා පොඩි ලස්සන වීඩියෝ කෑල්ලක් ගන්න. ඉතින් දන්නේ නැද්ද ඉන්නකොටත් එක පිස්සු විකාර මතක් වෙනවනේ. ඔන්න ඊට පස්සේ ඉතින් ආයෙත් අපි දෙන වීඩියෝ කෝල් එකකට මොකද මෙයා එළියට ගියා. ඉතින් අපි දෙන්න ඉතින් වීඩියෝ කෝල් හම්බෙන්නේ නැත්නම් ඉතින් වීඩියෝ කෝල් වලම තමයි ඉන්නේ. දැන් මම මේ හරි අමාරුවෙන් මේ වොයිස් කරන්නෙත් මොකද කොයි වෙලේ මට වීඩියෝ කෝල් එකක් එයිද කියලා මම දන්නේ නැති හින්දා. ඉතින් මේ හම්බුනේ නැතත් අර අපි යාළුවන කාලේ වගේම එයාට ඉතින් බලන්න ඕන. හැබැයි මං කැමති ඒ ආදරේ එහෙමම තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි මගේ බරපතලම කාර්යය මේ යුනිෆෝම් අයන් කරන එක. ඉතින් මේ යුනිෆෝම් අයන් කරනකොට නම් මට හිතෙනවා අර ට්‍රේනින් ටී-ෂර්ට් එක අඳන් හිටියා නම් හොඳයි කියලා. එකක් අයන් කරන්න විනාඩි 10ක් විතර ගියා. ඉතින් අයන් කරලා එවුනාට පස්සේ ආයෙත් පොඩ්ඩක් එළිය පැත්ත බැලුවා. මේ 7ට විතර මට පේන විදිය. ඉතින් ලස්සනයි. ඒ හින්දා තමයි ඉතින් මම වීඩියෝ කරගන්නේ. මේ වීඩියෝ එකට ගත්තේ. ඉතින් හරි ලස්සනයි වටපිටාව. ඊට පස්සේ මට අහම්බෙන් රෙදියස් කරනකොට හම්බුණා මේ Nescafe එකක්. ඔය දැන් ඇංගිලා තිබ්බලා. ඉතින් අන්තිම මොහොතේ මට හිතුණා ඒකත් බොන්න. ඉතින් Nescafe ටිකක් දාලා දැන් ඒකත් බොන්න යන්නේ. අතරමඟදී ඉතුරු කරගත්ත කේක් කෑල්ලකුයි මට හදිසියෙ මතක් වුණා බටර් චුට්ටක් තිබ්බා කියලා. ඊට පස්සේ හොයලා බලද්දී අනේ ඇත්තටම බටර් ටික තිබ්බා. ඊට පස්සේ බනිස්සුත් තියෙන එකේ කියලා හිතලා මම ඉතින් බටර් ඒ චුට්ට අරගෙන ශනිකව බටර් ටික ගාලා සිනි චුට්ටක් දාලා බනිස්සෙකුත් හදාගත්තා. අපරාධනේ ඉතින් මේ තියෙන හැබිත්ත විසික් කරන්න කියලා හිතලා මෙන්න මේ විදිහට තමයි මගේ ටී ටයිම් එක රෙඩි වුණේ. ඊට පස්සේ ඉතින්
කාලා බීලා ඉතින් ඉන්නකොටත් කරන්න කන එක. මේ වැඩපොළේදීත් කරන්න කන එක. ඉතින් ඒක නම් අනේ මන්දනේ මං කොහොමත් ටිකක් මේ මම මහත් වෙලා ඉන්න එක මම දන්නවා. ඉතින් අන්තිම වතාවට හෙට කන්න බත් එකක් ලීපේ තියලා ඉතින් නිදාගන්න තමයි යන්න ලෑස්ති. දැන් නිදාගන්න කලින් තමයි මම වොයිස් කරව්වේ. ඉතින් අද මං කරේ ඩේ බ්ලොග් එකක්. අපි කොහෙවත් ඇවිදින්න ගියපු නැති හින්දා. ඉතින් තවත් මේ වීඩියෝස් බලන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම්. bye.